ආයිබෝවන් කෙනිමඩලේ YouTube නාලිකාව වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද 2026 මෙයි මස 14 වන බ්‍රහස්පතින්දා අද දවසේ පලාපල කතනය සඳහා අපි දැන් පිවිසමු. මෙය ඔබගේ කාලය ඉතිරි කරමින් අද දිනට අදාළ ලග්න පලාපල සියලුව ඉතා කෙටියෙන් ගෙනෙන විශේෂ විමසුමයි. අද දවසේ විශේෂත්වය ගත්තොත් සඳු ග්‍රහයා මීන රාශියෙන් මේෂයට වගේම අස්විද නැකතටත් පිවිසෙනවා. ඉතින් මේ නිසා අලුත් වැඩක් පටන් ගන්න, එහෙමත් නැත්නම් ටිකක් එඩිතර තීරණයක් ගන්න අද කියන්නේ ඇත්තටම නියම දවසක්. හරි. පළමු අපි මේෂ, වෘෂභ, මිථුන සහ කටක ලග්න ගැන බලමු. මේෂ ලග්න හිමියන්ට අද ගොඩක් හොඳයි. සෞඛ්‍ය යහපත් වගේම අලුත් සැලසුම් ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඉතින් ඔබගේ අලුත් අදහස් ක්‍රියාත්මක කරන්න මීට වඩා හොඳ දවසක් තවත් තියෙනවද? හැබැයි වෘෂභයට නම් ටිකක් වියදම් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා රැකියාවේදී ටිකක් ඉවසීමෙන් ඉන්න, හදිසි තීරණ ගන්න එපා. මිථුන ලග්නයට ලාභ ප්‍රයෝජන වගේම මිතුරන්ගේ සහයත් නොඅඩුව ලැබෙනවා. කටකයට අද වෘත්තීය සාර්ථකත්වයක් පේනවා. ප්‍රධානින්ගේ පැසසුම් එක අලුත් වගකීම් පවා ලැබේ. දෙවනුව සිංහ, කන්‍යා, තුලා සහ වෘශ්චික. සිංහයට නම් අද හරිම වාසනාවන්තයි. දුරගමන් සාර්ථක වෙනවා. වගේම ආගමික පෙට්ටට තියෙන නැඹුරුවත් වැඩි. කන්‍යා ලග්නයට රැකියාවේ පොඩි බාධා ආවත් ඒවා බුද්ධියෙන් ජය ගන්න පුළුවන්. කැම බීම ගැන ටිකක් පරිස්සම් වෙන්න. ඇත්තටම බාධක කියන්නේ අපේ බුද්ධිය මුවාහත් කරන අවස්ථාවක් නේද? තුලා ලග්න හිමියන් සහකරු එක්ක ගොඩක් සතුටින් කාලය ගත කරන සුහදශීලී දවසක් මේක. වෘශ්චිකයට අද තරඟකරුවන් පරදවලා රැකියාවේ ජය ගන්න පුළුවන්. හැබැයි ඔය සුළු සෞඛ්‍ය ගැටලු නම් කොහොමවත් නොසලකා හරින්න එපා හොඳද? අවසාන වශයෙන් ධනු, මකර, කුම්භ සහ මීන ලග්න. ධනු ලග්නයට අද ගොඩක් නිර්මාණශීලී දවසක්. විශේෂයෙන්ම කලාකරුවන්ට, සිසුන්ට හොඳයි වගේම දරුවන් වෙනුවෙන් කාලය වෙන් කරන බවක් පේනවා. මකරයට රැකියාවේ ටික කාර්යබහුල වුණත් නිවසේ සතුට රැඳෙනවා. ඒ වුණාට පපු ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වෙන්න. කුම්භය කණ්ඩායම් වැඩවලින් පැසසුම් ලබන ක්‍රියාශීලී දවසක්, ඒත් කෙටි ගමන්වලදී ප්‍රවේශම් වෙන්න. මීන ලග්නයට ආර්ථික වාසි තියෙනවා, මුදල් ඉදිරියට ඊටම සුදුසුයි. ඉතින් කාර්යබහුලත්වය අස්සේ වුණත් පවුලේ සතුටයි ආර්ථිකයයි සමබර කරගන්න එක තමයි වැදගත්ම දේ. අද දවසේ ග්‍රහ පිහිටීම් මොන විදියට තිබුණත් ඔබේම බුද්ධියයි උත්සාහයයි පාවිච්චි කරලා මේ දවස උපරිම සාර්ථකත්වයක් කරා මෙහෙවා ගන්න ඔබට හැකි වේවා.